ඒ වගේම තමයි ඔන්න දැන් අපි variable එක create කරා අපි රාක්කයක් ඇදුවා රාක්කයට පොතක් දැම්මා එයාගේ data type එක int එහෙනම් අපි හිතමු මොකක්ද මේක පරිවර්තන කෘතියක් කියලා මේ int එක කියලා කියන්නේ එහෙනම් අන්න අපි පරිවර්තන කෘතියක් කියන ඉන්නේ tag එක යටතුලේ ඇතුලේ නැත්නම් ඒ table එක නැත්නම් ඒ මොකද්ද ඒ tag එක තියෙන ඒ කොටසේ rack එකේ අපි මෙහෙම ඔන්න අපි එක පොතක් දැම්මා මොකක්ද ඒකේ නම my first variable කියන පොත මම දැම්මා හරි එතකොට අපි දැන් එහෙනම් print කරලා බලුවා. ඇත්තට මෙහෙම කෙනෙක් තියෙනවා කියලා අපි දැන් අතට නම් බැලුවා පොත. ඒ වගේම තමයි මට පුළුවන් මේ පොත මට හරියන්නේ නැත්නම් මේ වර්ගයේ වෙන පොතක් ඕන නම් දාන්නත් පුළුවන් මේකට නේ. නැත්නම් මේ කියන්නේ මේ පොත අප්ඩේට් කරන්නත් පුළුවන්. අපිට පුළුවන් ඕන නම් මම මෙහෙම 18 වෙනි ලයින් එකේදී ආයෙ වැඩක් කරනවා බලන්න. මම කරනවා මෙහෙම my first variable එකේ දැන් value එක මෙන්න මේ වගේ ඔන්න ඔය වගේ value එකක් කරනවා. හරිද? මේ වගේ ලොකු value එකක් තියෙනවා. ටික වෙනස් value එකක්. කරලා දැන් ආයෙත් මේක print කරලා බලනවා. හරි. ආයෙත් my first variable කියන value එක වෙනස් කරලා අපි print කරලා නැත්නම් run කරලා බලනවා මේක මොකද වෙන්නේ කියලා. දැන් මෙතනදී variable එකේ value එක මේ වගේ 5 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒක අපි මේ 7 කියන එක දැන් අයින් කරන්න. හරිද? ඊට පස්සේ මම මේවා print කරලා තියෙනවා මේ වගේ. ඊට පස්සේ ආයෙ මම එයාගේ එක තැනකදී 18 වෙනි line එකේදී value එක update කරලා තියෙනවා. කලින් value එක නෙමෙයි. ඊට පස්සේ ආයෙ ඒක print කරලා තියෙනවා. හරිනේ. බලමු මේක test කරලා. හරි අපේ result එක එනවා. මොකද hello world කියලා print වෙනවා. මුලින්ම පළවෙනි වතාවේ variable එකේ value එක 5යි. දෙවෙනි වතාවේ variable එකේ value එක 10224 මෙන්න මේ වගේ අගයක්. එහෙනම් දැන් මේ compile එකෙන් මේක කියවන්නේ උඩ ඉඳන් පහළටනේ. line by line කියවගෙන එනවනේ මේක පහළට. එතකොට ඒ විදිහට තමයි මේක update වෙන්නේ. දැන් උඩ ඉඳන් කියවගෙන එනකොට මුලින්ම මේ line එක යවන්න call කරනවා. ඒක okay. ඊට පස්සේ variable එක create කරනවා. සහ යාට 5 කියන value එක assign කරනවා. එතකොට මෙතන ඉඳන් මෙන්න මේ line එක දක්වා 17 වෙනි line එක දක්වා මොකද වෙන්නේ? මෙයාගේ value එක my first variable කියන value එක අගේ තියෙන්නේ 5 කියන අගේ තමයි තියෙන්නේ මෙන්න මේ line එක පටන් ගන්නකම්. ඒ කියන්නේ 18 වෙනි line එකට එන්න කලින් 18 වෙනි line එක execute වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර යාගේ තිබිච්ච value එක replace වෙලා අලුත් value එකක් එනවා. නේද? 1224 කියන value එක අලුත් value එකක් බවට පත් වුණා. අලුත් value එකක් කියලා දුන්නා අපි දැන් යාට දීලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? 5 කියන එක replace වෙලා යායින් වෙලා මොකද වෙන්නේ? අර value එක modify වෙනවා. එතනින් එහාට code එක පුරාවටම මේ code base එකේ මේ code line set එකේ මෙතනින් එහාට මේ script එකේ තනිකරම පාවිච්චි වෙන්නේ මොකක්ද? මෙන්න මේ 1224 කියන මෙන්න මේ value එක. හරි. එතකොට අපිට ඒක තමයි හිත දෙවෙනි වතාවේ print උනේ. අපි print කරපුවාම ඒ value එක දකින්න ලැබුණේ. මේක ඕන නම් negative වෙන්න පුළුවන්. හරි. ඔය වගේ වෙන්න පුළුවන්. නැත්නම් මේක 0 වෙන්න පුළුවන්. මේ වගේ ඕනම value එකක් වෙන්න පුළුවන්. හැබැයි මේක දශම සංඛ්‍යා නැත්නම් මේ වගේ මේ කොහොම වෙන්න බෑනේ. මොකද මේකේ data type එක වෙනස් නිසා. අපි ඒව ගැන කතා කරනවා. පස්සේ එහෙනම් ඔය විදිහට අපිට variable එකක value එක මොකද කරන්න පුළුවන්? value එකක් create කරන්න පුළුවන්, value එකක් modify කරන්න පුළුවන්. සහ අවශ්‍ය නම් මේ variable එක delete කරලා දාන්නත් මට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු මේ variable එකට value එකක් assign කරනවා කියලා ඇත්තට මොකද කරන්නේ කියලා. හරිද? දැන් මම මේක මෙහෙම තියාගෙන මේකත් අයින් කළා දාන්නම් මම. හරි. අපි මෙයාට value එක assign කරමු 15 කියලා වගේ මොනම variable එකක් තියෙනවා. මම යට value එකක් assign කරලා තියෙනවා. variable එකේ data type එක මොකක්ද? int එක. නේද? int එකනේ. එහෙනම් හරි. දැන් අපි හිතන්න දැන් ගණිතය පැත්තෙන් අපි හිතමු අපි ඉස්කෝලේ ඉගෙන ගන්න සාමාන්‍ය බීජ ගණිතය පැත්තෙන් හිතුවොත් අපි දන්නවා දැන් මේ සාමාන්‍ය මේකෙදී අපි කියන්නේ දකුණු පැත්ත වම් පැත්තේ තියෙන value එක දකුණු පැත්තේ තියෙන value එකට සමානයි. එහෙම කියන්නේ නේ variable අපි සාමාන්‍ය සමීකරණයක් වගේ ඉගෙන ගත්තොත් එහෙම මෙයා සමානයි කියලා තියෙන. මොකද සමාන කිරීම අපි දාලා තියෙන නිසා. සමාන කිරීම දාලා තියෙන නිසා අපි තියෙන මේ දෙන්නම සමානයි කියන එක. ඒ නිසා අපිට ඉස්කෝලේ පොතේදී අපිට පුළුවන් මෙහෙම කරන්න මේක. මේක ඕන ලියන්න පුළුවන් මෙහෙම 15 සමානයි my first variable. ඔන්න ලියන්න පුළුවන්. ඉස්කෝලේදී. මොකද මෙයා සමානයි මෙයාත් සමානයි නම් දෙක මාරු කරන්න පුළුවන් මට ගැටලුවක් නැහැ. 15 කියන්නේ එකමයි my first variable කියන්නේ දෙකේම value එක එකමයි. ඒ නිසා මට ගණිතයේදී මෙහෙම මාරු කරන්න පුළුවන්. හැබැයි ප්‍රෝග්‍රෑමින් වලට ආවට පස්සේ මේක මෙහෙම මාරු කරන්න බෑ. දැන් මේක මේ වැරද්දක් වැටෙනවා මෙතන. හරි. මේක වැරද්දක් වෙනවා. The left hand side of an assignment must be a variable property or index. හරි. හරි ඒක තවුන්නේ නැහැ. ඇයි මෙහෙම මේ 15 කියන එක මේ පැත්තට දාලා මට මෙයාට දැන් දෙන්නගේ value එක තරම් මේක ප්‍රශ්නයක් නැහැනේ. නේද? දෙන්නගේ value එක සමානයි නම් මෙහෙම ලියන්න පුළුවන් වෙන්න ඕන.
ඇයි මේක එහෙම වෙන්න බැරි? ඔයාලා හිතන විදිහට ඇයි මේක මෙහෙම වැඩ කරන්නේ නැත්තේ? හ්ම් කියන්න බලන්න. සමාන කිරීමනේ තියෙන්නේ. සමාන කිරීම කියන්නේ වම් පැත්ත අපි ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන විදිහ අනුව වම් පැත්තට දකුණු පැත්ත සමානයි. නැත්නම් දකුණු පැත්තට වම් පැත්ත කියන එක සමානයි කියන එක. ඒතකොට අපි දන්නවා සමීකරණයක් අපි ලියනකොට ගැටලුවක් නැහැ අපිට දෙක මාරු කරන්න පුළුවන් නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ ඒක ඕකේ. හැබැයි දැන් ප්‍රෝග්‍රෑමින් වලට ආවට පස්සේ මෙතනදී පොඩි ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම මාරු කරලා ලියන්න බෑ. හරි මට කියන්න බලන්න දැන් ඇයි එහෙම කරන්න බැරි? දැන් variables ගැන දන්න කට්ටියනේ ඔක්කොමලා ඉන්නේ. කියන්න බලන්න ඇයි මෙහෙම මට කරන්න බැරි කියලා. execute වෙන්නේ left එකේ ඉඳන් right එකට හින්දා. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්ත නිසා execute වෙන නිසා කියලා එක්කෙනෙක් කියනවා. ඒ අරගෙන වෙන answers තියෙනවා. මට කියන්න මෙන්න මේ ලකුණට ඔයාලා මොකද්ද කියන්නේ අපි ගණිතයේදී කියන මොකද්ද මේකට කියන්නේ සමාන කිරීම කියලානේ කියන්නේ. නේ? ගණිතයේදී කියන්නේ මේකට සමාන කිරීම කියලා. ඒත් මේක අපි දැන් ගණිතය විදිහට ගත්තොත් අපි දැක්කම මේක හිතන්නේ මේක මොකක්ද මේ අර කියන්නේ සමානයි මොකද්ද equal නේ. හරි? equal කියන එක සමානයි කියන එක. ගණිතයේදී අපි කතා කරන බීජ ගණිතයේදී මේක ඒ කියන්නේ සමාන කිරීම තමයි මේ තියෙන්නේ. මෙතන මට කියන්න බලන්න මේ සමාන කිරීමක්ද මේ තියෙන්නේ. ඔන්න ඔතන තමයි සාමාන්‍ය ගණිතයේ දකින්න අපි variables උයි මේ මෙතන මොනවද ප්‍රෝග්‍රෑමින් වලට අපුම වෙනස් වෙන තැන. දැන් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මට මේක ප්‍රශ්නයක් නෑ variables කියලා. මේ වගේ තැනක ආවම එකපාරට වැඩේ කරගන්න පුළුවන්. නමුත් ඇත්තටම බලපුවම අයිඩියා එක හරියට නැහැ ඔළුවේ. මේ බිග්නර්ස් වල ගොඩක් තියෙන ගැටලුවක් තමයි මේක. මෙහෙම දැන් මේක හරියනම් මේ අනිත් පැත්තට ලියුවහම 11 වෙනි ලයින් එකේ තියෙනක වැඩ කරන්න එපා. එහෙම නොවෙන්නේ ඇයි? අපි ගණිතයේදී මේකට equal operator එක කියලා කිව්වොත් නැත්නම් equal කියලා කිව්වොත් සමාන කිරීමක් කියලා කිව්වත් මෙතනදී මේ සමාන කිරීමක් නෙමෙයි මේ තියෙන්නේ. නේද? 15 my first variable කියන එකට 15 සමාන කරලා හැමක්ක් නෙමෙයි මේ තියෙන්නේ. මොකක්ද මේ කරලා තියෙන්නේ? assign කිරීමක් කරලා තියෙන්නේ. assign කරනවා කියලා කියන්නේ මොකද්ද? 15 කියන value එක my first variable කියන variable එක ඇතුළට මොකද කරලා තියෙන්නේ? assign කිරීමක් variable එකට පැවරීමක් කරලා තියෙන්නේ නේ. සමාන කිරීමක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඈ. මේක සමාන කිරීමක් නෙමෙයි. මේ පැවරීමක් value එකක් assign කරලා value එකක් පවර්ලා දීලා තියෙන්නේ යාට. හරිද? ඒක නිකන් දැන් හිතනකෝ දැන් ඔයාට අයිති වෙන්න ඕන වත්තක් තියෙනවා. හරිද? කොහේ හරි තැනක ඔයාලගේ උරුමෙන් එන වත්තක් පාර යනකොට ඔයා යාළුවන්ට පෙන්නන මචං අර වත්ත මගේ තමයි සීන් එක මේ වත්ත ඇවිල්ලා කියලා සෙට් එකක් ඊළඟ දවසේ එනවා මචං උඹගේ වත්ත නම් අපිට කියලා මේකේ පාටියක් දාන්න පුළුවන් මොකක් හරි යංගෝ කියලා ගිහිල්ලා එනවා දැන් වත්තේ කවුරු ඉන්නවකෝ පාම ඔයාට දීලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ වත්තට බලෙන් ගිහලා පාටි දාන්න කියද්දි මොකද වෙන්නේ? ඔයාගේ කියලා ඔයා වෙන්නවා මේක මට සමානයි මගේ දෙයක් කියලා. නේ? එතකොට ගිහිල්ලා ඔයාගේ පාටි දාන්න ගිහම ගුටි කාලා අනුපඩාගෙන ඉන්න වෙන්නේ. එහෙම නෙමෙයි. ඔයාට කවුරු හරි කෙනා ඒක පවර්ලා දෙනවා, ලියලා දෙනවනේ. ඔක්කොක් කරා පවර්ලා දෙනවා. මේ වත්ත ඔයාගේ. දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රශ්නයක් නැහැ පාටි දාන්න බැරි නම් වත්ත අනිත් පැත්තේ හැරුවොත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගෙන්නේ. ඒක ඔයාට පවර්ලා තියෙන එක කියන්නේ ඒක belongs to you නේ. ඔයාට තමයි ඒක අයිති. ඒ වගේ තමයි. මෙතනදී සමාන කිරීමක් නෙමෙයි ඈ. මේ වෙන්නේ එකයි අපිට value එකකට variable එකක් assign කරන්න බැරි යන්නේ හේතුව නිසා තමයි මේ වෙලා තියෙන්නේ. value එකකට කියන්නේ value එකකට අපිට variable එකක් assign කරන්න බැහැ නේ. දැන් මේක සමාන කිරීම නම් මේක අනිවාර්යෙන් හරියන්න ඕනේ. එහෙනම් එහෙම නෙමෙයි මේ සමාන කිරීමක් නෙමෙයි තියෙන්නේ. value එකකට variable එකක් assign කරන්න තමයි අපි මේ try කරලා තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. හැම වෙලෙම variable එකකට තමයි අපි value එකක් assign කරන්නේ. ඒ කියන්නේ පොත් රාක්කයක් තිබ්බම මේ රාක්කය අදාළ තැනට රාක්කය ඇතුළට තමයි පොත දාන්නේ. පොතට දාන්න බෑ. පොත ඇතුළට රාක්කය දාන්න බෑනේ අපිට නේ. ඒ ෂෙල්ෆ් එක දාන්න බෑනේ. බුක් ෂෙල්ෆ් එක පොත ඇතුළට දාන්න බෑනේ. ෂෙල්ෆ් එක ඇතුළට තමයි පොත දාන්නේ. අන්න ඒ වගේ තමයි. එහෙනම් හැම වෙලෙම variable එකකට value එකක් අපි සමාන කිරීමක් නෙමෙයි කරන්නේ. variable එකකට value එකක් පවරා දීමක්මයි හැම වෙලෙම කරන්නේ. ඒක ඔළුවේ තියාගන්න. ඒක පළවෙනි concept එක variables වල ඔක දැනගෙන ඉන්න ඕන දෙයක්. හරි දන්නේ නැත්නම් ප්‍රශ්නයක් ඒක. දැන් දන්නවා නම් මෙතනින් එහාට මතක තියාගන්න නම් කොයි වෙලේවත් ඔක ඕනෙ වෙන්නේ ඉස්සරහට ඔය කියන්නේ කැල්කියුලේෂන් නම් කරනකොට හරිද? එතකොට ආයෙ අහනවා ප්‍රශ්න මේක මෙහෙම වෙන්නේ කොහොමද මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඒ මෙන්න මේක මතක නැති නිසා. ඒ නිසා මේක ඔළුවේ තියාගන්න නම් variable එකකට value එකක් අපි සමාන කිරීමක් නෙමෙයි කරන්නේ assign කිරීමක් හෙවත් පවරා දීමක් හැම වෙලේම කරන්නේ equal operator එක නෙමෙයි මේ තියෙන්නේ මොකද්ද assign operator එක. හරි assignment එකක් තමයි මේ වෙන්නේ assign operator එක මේ තියෙන්නේ නම් equal කියන එක. මේක පටලවා ගන්න එපා. මේ වගේ මේ comparison operators එක මේක පටලවා ගන්න එපා. හොඳ equal ඒවා පිටම logical operators. අපි ඒවා ගැන පස්සේ කතා කරමු. මෙතනදී මේ assign කිරීමක් කරන්නේ මේ variable එකට value එක පවරා දීමක්. එහෙනම් ඒක ඔළුවේ තියාගන්න.